ගොඩක් කාලෙකට පස්සේ හරියටම කිව්වොත් සති 3කට පස්සේ ඔන්න මං ඔයාලව බලන්න ආවා. ඉතින් අද වීඩියෝ එක මල් ගැන නම් නෙමෙයි. අපි ගිහපු ලස්සන ගමනක් ගැන තමයි අද වීඩියෝ එක තියෙන්නේ. ඉතින් වීඩියෝ එකේ මුල ඉඳලා වීඩියෝ එක අවසානය වනතෙක්ම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා මං ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔයාලට වීඩියෝ එකේ මේ මුල් ටික දකිනකොටම ඔයාලා දන්නවා මම අද කොහෙද යන්නේ කියලා. නොදන්න අයත් ඇති, අයටත් දැනගන්න එක මං කියන්නම්. අද අපි යන්නේ සීතාවක බොටනිකල් ගාඩන් එකට. මේක පිහිටලා තියෙන්නේ අවිස්සාවේල්ල නගරේ. කොළඹ ඉඳලා අවිස්සාවේල්ල පැත්තට එනකොට පුවක්පිටිය කියලා හන්දියක් තියෙනවා. ඒ පුවක්පිටිය හන්දියෙන් දකුණට හැරිලා කිලෝමීටර් 5ක් විතර යනකොට තමයි මේ සුන්දර ස්ථානය ඔයාලට දැක ගන්න තියෙන්නේ. ගාඩන් එකට ඇතුල් වෙනවත් එක්කම ටිකට් ගන්න කවුන්ටර් එක තියෙනවා. ටිකට් අරගෙන මෙතනින් තමයි ගාඩන් එක බලන්න යන්න මුලින්ම ස්ටාර්ට් කරන්න තියෙන්නේ. ටිකට් වල ප්‍රයිස් කිව්වොතින් මමයි හස්බන්ඩුයි පුතයි තමයි ගියේ. අපි තුන් දෙනාටම හරියටම රුපියල් 500ක මුදලක් තමයි ටිකට් වලට වැය වුණේ. මට ටිකට් එකේ එක වැඩිහිටියෙකුට ප්‍රයිස් එක මතක විදියට රුපියල් 264ක වගේ මුදලක් තමයි ටිකට් එකේ ගහලා තිබුණේ. අපි තුන් දෙනාටම ඉතින් රුපියල් 500ක් තමයි ගියේ. තව දෙයක් කියන්න ඕන, මෙතන ඔයාලට පේන ඔය හංස බෝට්ටු, ඒ හංස බෝට්ටු පදින්න ඕගොල්ලෝ බලාපොරොත්තුවෙන් එනවා නම් ගාඩන් එකට ඇතුල් වෙනකොටම ටිකට් කවුන්ටර් එකෙන් හංස බෝට්ටුත් බුක් කරන්න ඕනේ. බුක් කරන්න ඕන කියන්නේ ටිකට් ගන්න ඕනේ වෙනුවෙන්. මොකද මෙතන තියෙන්නේ හංස බෝට්ටු 2ක් හෝ 3ක වගේ ප්‍රමාණයක්. ඉතුරු ඒවා කැඩිලා. ඉතින් අර පරක්කු වෙන ටිකට් ගත්තොත් අපිට ගොඩක් වෙලා කිව් එකේ ඉන්න වෙනවා. ඒ නිසා අර මුලින්ම ටිකට් අරන් තියනවා නම් අපිට හංස බෝට්ටු මුලින්ම කිව් එකේ ඉන්නේ නැතුව පදින්න පුළුවන්. මොකද නිවාඩු දවස්වලට වගේ පොඩි ළමයිත් එක්ක ගොඩක් අය මෙතනට එනවා. ඉතින් පුංචි ළමයි ආසයිනේ මේවා පදින්නේම. ඉතින් ඒ පණිවිඩය ඉතින් බෝට්ටු පදින්න බලාගෙන එන අයටයි. මුලින්ම මම ඔයාලට මේ සීතාවක බොටනිකල් ගාඩන් එක ගැන විස්තර චුට්ටක් කියලා ඉන්නම්. 2008 වර්ෂයේදී තමයි මේ ගාඩන් එක මුලින්ම හදන්න පටන් ගන්නේ. අක්කර 106ක භූමි ප්‍රමාණයක මේ ගාඩන් එක පැතිරිලා තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රථම තෙත් කලාපීය උද්භිද උද්‍යානයේ විදියට මේ සීතාවක බොටනිකල් ගාඩන් එක ප්‍රසිද්ධ වෙනවා. ගොඩක් මෙහි තියෙන්නේ පහත රට තෙත් කලාපීය වනාන්තරවල තියෙන ශාක වර්ග. ගොඩක් වටිනා දුර්ලභ ශාක වර්ග, තර්ජනයට ලක් වෙච්ච ශාක වර්ග. ඒ තර්ජනයට ලක් වෙච්ච ශාක වර්ග සංරක්ෂණය කළ නැවත ඒගොල්ලෝ වගා කරලා තියෙනවා. ඖෂධ වර්ග, ඒ වගේම මේ වගේ ලස්සන මල් වර්ගත් මෙහි වගා කරලා තියෙනවා. මල් වර්ග නම් ගොඩාක් අඩුයි. ඒ තියෙන ටික හරිම ලස්සනට පිළිවෙලට යාලා පැල කරලා තියෙනවා. මෙහි තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ දිය කඩਿති. මේ දිය කඩਿති මේ ගාඩන් එක පුරාවටම ඔයාලට දැක ගන්න පුළුවන්. ඒ වතුර ගලා හැලෙන දිය කඩਿති වල තියෙන වතුර වල සද්දය, කුරුල්ලන්ගේ සද්ද මෙහි නොඅඬුව ඔයාලට විඳ ගන්න පුළුවන්. ඇත්තටම මේ ගාඩන් එක කොළඹවට ඉන්න කෙනෙකුට ගොඩාක් වටිනවා. මොකද ගාඩන් එක තියෙන්නේ කොළඹට ගොඩාක් ආසන්නව කිලෝමීටර් 30-40ක වගේ දුරකින්. කොළඹවට ඉන්න කෙනෙකුට ඇත්තටම මෙතෙන්ට පැයකින් දෙකකින් වගේ ඕනම තැනකින් ඉඳන් කොළඹවට මෙතනට එන්න පුළුවන්. තමන්ගේ අවිවේකී කාර්යබහුල ජීවිතයෙන් මිදිලා නිවාඩු පාඩුවේ දවසක් ගත කරලා යන්න කියාපු තැනක් මෙතන. ගාඩන් එක බලන්න එනවා නම් උදේම එන තරමට තමයි හොඳ. ගාඩන් එක උදේ 7:30ට මිනිස්සුන්ට ඇතුළට බලන්න යන්න ඕපන් කරනවා. උදේම එනවා නම් හොඳයි කිව්වේ. උදේම ඇඟට තියෙන මහන්සියත් අඩුයි, අවුරස්නයක් නැහැ. අන්න ඒ හේතු නිසා මේ මුළු ගාඩන් එකම බලන්න සාමාන්‍යයෙන් පැය 2-3ක් විතර කාලය ගත වෙනවා. හැමතැනම ඇවිදලා හොඳට බලන්න. ඒ නිසා තමයි උදේම එනවා නම් හොඳයි කිව්වේ. දවල් වෙද්දී අපිට මහන්සියිනේ.
ඔයාලා දැකලා තිබුණද කලින් පත් කෑල ගහක්? ඔය කලින් තිබුණේ පත් කෑල ගහක්. දැන් මේ තියෙන්නේ බෝම්බු ගහක්. බෝම්බු කියන්නේ අර දත් මදින්න මේ වගේ කෝටු ගන්නෙ. අන්නේ ඉන් ගහක් තමයි මේ. මෙන්න මේ විදියට নানা ප්‍රකාරයේ විවිධ ගස් වර්ග මේ උද්‍යානයේ පුරාවටම පැතිරිලා තියෙනවා. මෙතන තිබුණේ තර්ජිත ශාක එකතුවක්. මේ තියෙන්නේ වල්ලාපට්ටා කියන ශාකය. පර්ෆියුම් එහෙම හදන්න ගන්නේ. මේක ගොඩාක් වටින තර්ජනය වෙමින් පවතින ශාකයක්. ඉතින් මේ වගේ බෝඩ් ගහලා තියෙනවා ඇල්ලීමෙන් වළකින්න කියලා. අපි ඇත්තටම ඒ උපදෙස් ඒ විදියට පිළිපදින්න ඕන. අපේ සමහර අය ඉතින් ඇවිල්ලා මේ වගේ කොළ කඩනවා, කඳේ පොතු හූරනවා, කඳේ එක එක ගල් කැට වලින් වගේ එක නම් ලියනවා. ඇත්තටම අපි ඒව කරන්න හොඳ නැහැ. අපේ මතු පරපුර වෙනුවෙන් අපි මේ දේවල් ඒගොල්ලොන්ට බලන්න මේ දේවල් ආරක්ෂා කරලා දෙන්න ඕනේ. ඉතින් ඔය තියෙන්නේ දවට ගහක්, කලින් තිබුණේ පණු කෑල කියන ගස් වර්ගයක්. සමහර වෙලාවට ওই පණු කෑල කියන ගහ නම් මං කලින් අහලා තිබුණු එකක් නෙමෙයි. ওই පත් කෑල නම් අහලා තිබුණා. දන් අහලා තියෙනවා. ඒත් සමහර ශාකවල නම් අපි අහපු නැති ගසුත් ශාක වර්ග මෙතන තිබුණා. ඉතින් ගොඩක් හෙවණයි මේ උද්‍යානයේ පුරාවටම. ඒත් ඉතින් අර ඇවිදිනකොට ටිකක් මහන්සි. ඉතින් දවල් වෙන්න මහන්සිය වැඩි. ඒ නිසා තමයි මම ඕගොල්ලන්ට කිව්වේ උදේම එන්න මෙතනට එනවා නම් කියලා. ඇත්තටම එතකොට මහන්සිය අඩුයි. ඉතින් ওই විදියට වටයක් ගියාම ওই කන්ද මුදුනට ගියාම මේ විදිය නැරඹුම් මධ්‍යස්ථානයක් තියෙනවා. එතන ඉඳන් අර අපි ආපු පල්ලෙහා පාර බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදියට තමයි ලස්සන කොළ පාටින් මේ උද්‍යානය පිරීලා තියෙන්නේ. ඇස් දෙකට හරිම ලස්සනයි, හරිම සිසිලසයි, හරිම නිදහස්. මේ තියෙන්නේ තවත් මං අහපු නැති ශාකයක්, ලුණු අංකෙන්ද. ඉතින් ওই විදියට අහපු නැති ඒවා ගොඩාක් මෙතන තිබුණා. ඉතින් එන්න ඔයාලත් ඇවිල්ලා මේ ලස්සන පරිසරයේ සුන්දරත්වය විඳ ගන්න. අපි තුන් දෙනාත් හෙමින් සැරේ සීතාවක බොට්නිකල් ගාඩන් එකේ තියෙන පුංචි කඳු කැටේ මුදුනට ලං වුණා. ඉතින් ඒ කඳු කැටේ මුදුනේ තියෙන්නේ මෙන්න මේ වගේ ලස්සනට මල් පිපිලා තියෙන රෝස මල් උද්‍යානයක්. ඉතින් ගොඩක් ලස්සන විවිධ වර්ණයේ පාට වලින් මේ උද්‍යානයේ රෝස මල් පිපිලා තියුණා. බලන්නකෝ මේ කුරුල්ල අඳුරනවද කියලා ඔයාලා? මේ ඉන්නේ කිරලා. මේ කිරල්ලෝ අපේ ගෙවල් පැත්තේ නම් ගොඩක් සුලභව ඉන්න කුරුල්ලෙක්. එයා මගේ කැමර එක දිහා කිසිම බයක් සැකක් නැතුව බලාගෙන ඉන්නවා. ගන්නකො මගේ ෆොටෝ එක වගේ කියලා. ඉතින් මෙන්න මේ වගේ තමයි ලස්සන පාට රෝස මල් සීතාවක බොට්නිකල් ගාඩන් එකේ දකින්න තිබුණේ. මෙන්න මේ දම් පාට රෝස මලට නම් මගේ හිත ගොඩාක් ඇදිලා ගියා. මේ ලස්සන රෝස මල් බල ගාඩන් එකේ ඉස්සරහට යනකොට මෙන්න මේ ලස්සන දර්ශනයත් මගේ නෙත ගැටුණා. මේ ඉන්නේ කිරලා අම්මා. ඉස්සෙල්ලා අර ඉඳලා තියෙන්නේ කිරලා තාත්තා. මේ කිරලා පැටවු දෙන්නෙකුත් ඉන්නවා. ඉතින් මේ කිරලා අම්මා එයාගේ පැටවු දෙන්න ළඟට කිසිම කෙනෙකුට ලං වෙන්න දෙන්නේ නැහැ. ඔයි මටත් නිකන් අනින්න වගේ හිටියේ. මං ටිකක් මෙහාට වෙලා තමයි ඕක වීඩියෝ කරේ. එයා නිකන් ඉස්සරහට වගේ මට කොටන්න වගේ ඉස්සරහට ආවා. ඉතින් ඕනම අම්මා තාත්තා කෙනෙක් එහෙමනේ. තමන්ගේ පැටවු තමන්ගේ පණටත් වඩා ආරක්ෂා කරනවනේ. ඉතින් අර කිරලොන්ට පස්සේ තිබුණේ කපු පුළුන් ගස්. ඉතින් මෙහිම දැන් කඳු මුදුනේ ඉඳලා අපි දැන් ගාඩන් එකට ඇතුල් වුණේ වම් පැත්තෙන්නේ. දැන් මේ වටේම ගිහිල්ලා දැන් මේ දකුණු පැත්තට තමයි පල්ලම් බහින්න යන්නේ. ඉතින් පල්ලම් බහිනකොට මෙන්න මේ ලස්සන කොළ වර්ගයේ තියෙන ගස අපිට හම්බුණා. මේ ගසට කියන්නේ වල් දෙල් කියලා. මේක ලංකාවට ආවේනික ශාක වර්ගයක්. ඉතින් ඒ කොලේ හරිම ලස්සනයි. මේකේ ගෙඩියක් හැදෙනවා දෙල් ගෙඩිය වගේ. ඒ දෙල් ගෙඩිය ওই වවුලෝ වඳුරෝ තමයි ආහාරයට ගන්නෙ.
සීතාවක බොට්නිකල් ගාඩ්න එකේ ඇවිදිනකොට බැලූ හැම අතම තියෙන්නේ කොළපාට පිරිච්ච ගස් වැල්ම විතරයි. මේ කොළපාට නිසාමද මන් දන්නේ මෙතනට ගියාම අපේ හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම తాවකාලිකව අපිට අමතක වෙනවා. මේ කොළපාට අතරේ අපි අතරමං වෙනවා කිව්වොත් මම හරි. ඉස්සෙල්ලා මම අර ඔයාලට කිව්වේ වල්දෙල් කියලා. ඒවට කියන තවත් නමක් තමයි බැඳි දෙල් කියන්නේ. ඉතින් මේ වගේ ගස ගැන විස්තරයක් තියෙන බෝඩ් එකක් හැම ගසකටම මෙතන සවි කරලා තියෙනවා. නොදන්න අයට මේ බෝඩ් කියවලා ඒ ගැන දැනුම ලබා ගන්න පුළුවන් වෙන විදියට. ඉතින් මේ තියෙන්නේ නිල් වෙරළු ගහක්. දැන් කාලේ මේවා පළතුරු කඩවල විකුණන්න එහෙමත් තියෙනවනේ. මම දැක්කා අපේ ගමෙත් පළතුරු කඩේ මේ නිල් වෙරළු විකුණන්න තියෙනවා. රජ කාලේ වැරදි කරාම කටුඉඹුලේ නගනවා කියලා කතාවක් ඔයාලා අහලා තියෙනවද? ආන්ගේ කටුඉඹුල් ගහක් තමයි මෙන්න මේ මෙතන තියෙන්නේ. ගහේ මුල ඉඳන් උඩට වෙනකම්ම මෙන්න මේ විදියට කටු පිහිටලා තියෙනවා. ඉතින් මේකේ නගවපු කෙනෙක් ආපහු බිමට බහිනකොට නම් නිරෝගී සුවයෙන් නම් බහින්න නම් බෑලේ පෙරාගෙන තමයි ඉතින් බහින්න වෙන්නේ. ඉස්සර රජ කාලේ වැරදි වැඩ කළාම දීපු දඬුවම් අදටත් ක්‍රියාත්මක නම් කොච්චර හොඳයිද කියලා මට හිතෙනවා. මොකද කිව්වොත් අද සමාජයේ අය කරන වැරදි වැඩ දැක්කහම තමයි එහෙම හිතෙන්නේ. මේ වගේ දඬුවම් දීපු නිසා තමයි ඉස්සර කාලේ මිනිස්සු ඒ වැරදි වැඩ වලින් වැළකීලා හිටියේ. අද සමාජයේ දඬුවම් අඩු නිසා තමයි මේ විදියට මිනිස්සු එක විදිහේ නොයෙක් වැරදි වැඩ කරන්නේ. අපිටත් දැන් හොඳටම මහන්සි ගාඩ්න් එකේ ගොඩක් තැන්වල ඇවිදලා දැන් ආපහු අපි ගාඩ්න් එකේ යට කොටසට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ගාඩ්න් එකේ මෙන්න මේ විදිහට ලස්සන ආරුක්කු නේද? ආරුක්කු පාලමක් එහෙමත් තියෙනවා. අර ෆොටෝස් ගන්න අයට බර්ත්ඩේස් වලට ප්‍රී ෂූට් කරන අයට කියාපු තැනක් තමයි මෙතන. ඉතින් එහෙම ඔයාලා ප්‍රී ෂූට් එකකට බර්ත්ඩේ එකට වගේ ෆොටෝ ගන්න එනවා නම් මුලින්ම සීතාවක බොට්නිකල් ගාඩ්න් එකේ කාර්යාලයට දැනුවත් කරාම ඒගොල්ලෝ ඒවට අවශ්‍ය මුදල් ලබාගෙන ඔයගොල්ලන්ට වෙලාවක් දෙනවා. ඉතින් ඔයාලට ඇවිල්ලා ඔයාලගේ ඒ ෆොටෝ ෂූට් එක කරගන්න පුළුවන්. මං ඔයාලට ආයෙමත් කියන්නේ ඔයාලා මේ සීතාවක බොට්නිකල් ගාඩ්න් එකට ඇවිල්ලා නැත්නම් ඇත්තටම ඇවිල්ලා මේකේ ලස්සන බලන්න, මේ ලස්සන බලන්න, මේ කොළපාට විඳින්න ඔයාගේ ඇස් දෙක පින් කරලා තියෙන්න ඕනේ. ඒ තරම්ම ලස්සනයි මෙතන. ඒ කොළපාටට හිත ගොඩාක් නියනවා. තියෙන ප්‍රශ්න ඇත්තටම අමතක වෙනවා මොහොතකට හරි. ඉතින් මේ ගස් යට බංකු තියලා තියෙනවා. ඒ බංකු වල වාඩි වෙලා අපි ගොඩාක් වෙලා හිටියා. මෙතන කැන්ටින් එකක් තියෙනවා. ඒ කැන්ටින් එකෙන් ඔයාලට ඕන කෑම ගන්නත් පුළුවන්. නැත්නම් ගෙදරින් හදාගෙන ඇවිල්ලා මෙතන පැදුරක් ලස්සන මේ සරෙද්දක් කියලා පික්නික් පාටියක් දාන්නත් පුළුවන්. අර මං කියපු කැන්ටින් එක තමයි ඔතන ඔය තියෙන්නේ. එතන අවශ්‍ය කෑම බීම තියෙනවා. මිලත් සාධාරණයි. එහෙම ලොකු ගණන් වල කෑම බීම නැහැ. ඉතින් ඔයාලත් ඇවිල්ලා මේ සුන්දරත්වය විඳ ගන්න කියලා තමයි මට ආයෙමත් කියන්න තියෙන්නේ. එහෙනම් ඉතින් මට දැන් vlog එකෙන් යන්න වෙලාවත් ඇවිල්ලා ආපහු දවසක ඉක්මනටම ලස්සන vlog එකක් අරගෙන ඔයාලා බලන්න එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.